ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට සුබින් සුබ දවසක් වෙන්න කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරලා ඉන්නවා. ඉතින් ඔයා මේ අලුත් අවුරුද්දක් ලබනකොට ගොඩක් ස්ට්‍රෙස් වෙලාද ඉන්නේ. එහෙම වෙන්න එපා. ඇත්තටම මේක ජීවිතයේ එක දවසක් විතරයි. අලුත් අවුරුද්ද අපි සමරන්න ඕන තමයි. ඒනට අපිව ස්ට්‍රෙස් වෙලා අපිට ණය වෙලා ඊළඟට ඉදිරි මාස ටික ගත කරගන්න බැලුව එහෙම හිත කලබලයෙන් ඉන්නවට වඩා ඇත්තටම ලස්සනට ගත කරගන්න අපිට පුළුවන්. ඉතින් එහෙම ප්ලෑන් එකක් තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හැදුවේ. ඇත්තටම මේක මං කරපු දෙයක්. මම හැම අවුරුද්දෙම කරන දෙයක්. ඉතින් මම මේ මගේ නෝට්බුක් එක අරගෙන මටම මොටිවේෂන් එකක් එනවා නිසා 2026 New Year plan කියලා මම මෙහෙම ලස්සනට ලියාගත්තා. ඇත්තටම මම හැම අවුරුද්දෙම මේක කරන දෙයක්. ඒකට මම වෙනම පොතකුත් තියාගෙන ඉන්නවා. ඉතින් මේ පොතේ තමයි මම ගොඩක් දුරට මගේ දේවල් නෝට් ඩවුන් කරලා ගන්නෙ. ගොඩක් දේවල් ප්ලෑන් කරනකොට ඉතින් මෙයත් එක තමයි මම ගොඩක් දේවල් ප්ලෑන් කරලා ලස්සනට ලියා ගන්න. ඉතින් ඔයාලා ඇත්තටම Tamanට අතේ තියෙන මුදලට මේ 13, 14, 15 කියන දවස් ටික ගත කරන්න තියෙන සල්ලි ඔක්කොම වියදම් කරගෙන අවුරුදු සමරන්න එපා. මොකද එතකොට Tamanට තියෙන සතුටත් ඉබේම නැති වෙලා යනවා. ඇත්තටම අවුරුද්ද කියනකොටම අපිට මතක් වෙන අලුත් ඇඳුම්නේ. ඉතින් අලුත් ඇඳුම් කියන්නේම අවුරුද්ද නෙවෙයි. අවුරුද්ද කියන්නේ ගොඩක් දුරට චාරිත්‍රවාදීතු. දරුවන්ට මේවා අපි උගන්වන එක තමයි ලොකුම දේ. අපි ඉතින් අවුරුදු ගණනාවක් වගේ සමරලානේ තියෙන්නේ. ඉතින් මේ ආර්ථිකෙත් එක්ක අපි දැනගන්න ඕන මේක ලස්සනට කළමනාකරණය කරගෙන සතුටින් පෞල් ජීවිතේ ගත කරගන්න. එහෙම නැතුව තමන්ගේ සිරසල්ලි ඔක්කොම මේ දවසට විතරක් වියදම් කරලා ඉතුරු දවස් ටිකේ හිත කනස්සල්නේ අසතුටින් ජීවත් වෙන්න හිතන්නවත් එපා. ඉතින් ඔයා මේ දවස් දෙක ගැන විතරක් හිතන්න. ඇඳුම් කිව්වම මුළු අවුරුද්දම ඇඳුම් ගැන හිතන්න එපා. අපි ඕන තරම් ඇඳුම් ගන්නවනේ එක එක මාස වලට එක එක ෆන්ක්ෂන් වලට. ඉතින් මේ ඔයා හරියට මේ ඔයාට ලැබෙන මුදල් කළමනාකරණය කරගෙන මේ අලුත් අවුරුද්ද ගත කරන්න. ඉතින් මේ තියෙන්නේ මගේ කියුට් පර්ස් එක. මේක තමයි මම ගොඩක් දේවල් නෝට් කරලා මගේ තියෙන දේවල් මේක තමයි දාගෙන ෆෑන්සි එක. මට වෙනම කියලා තියෙන මේ කියුට් පර්ස් එක තමයි මේක. ඉතින් අපිට ආසයිනේ මේ වගේ වැඩ කරන්න. ඉතින් මේකට මගේ ළඟ තියෙන මේ ප්ලැටිනම් ටිකක් තමයි මම පාවිච්චි කරේ. මොකද මේක ලස්සන කරගන්න ඕන නිසා. ඉතින් මට මොටිවේෂන් එකක් එනවා මට මම මේ දේවල් ගත්තා. ඉතින් මොකක් ප්ලෑන් කරන්න කලින් හොඳ තේ එකක් දීලා ඉන්නවා. ඉතින් මම දාගෙන තේ හදාගෙන හොඳට මේ හදිතට ගිහලා ප්ලෑන් කරලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඇත්තටම එක එක කැටගරි වලට වෙන් කරලා තියෙනවා. මේක තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ ක්ලෝත්ස් ඊට පස්සේ ඩෙකොරේෂන්ස් ඊට පස්සේ ඉලේෂන්ස් නැදේ වල යන විදිය ඊට පස්සේ මුදල් කළමනාකරණය කරගන්න විදිය ගැන තමයි මේ පොතේ මම ඉස්සෙල්ලාම නෝට් ඩවුන් එකක් කරගත්තේ. ඉතින් ඔන්න අපි බලමු දැන් මෙන්න මේ ක්ලෝත්ස් කියන පොත්ස. ඒ කියන්නේ අලුත් අවුරුද්දට ගන්න ඇඳුම් ටික. ඉතින් ඇත්තටම මම මේ ඇඳුම් වලට නම් හස්බන්ඩ්ට ඊට පස්සේ අපේ දූයි ඊට චූටි දූ ඒගොල්ලෝ ඊට පස්සේ අපේ අම්මා ඊට පස්සේ හස්බන්ඩ්ගේ අම්මා ඊට පස්සේ මම ඊට පස්සේ අපේ මම් කෙනෙක් ඉන්නවා එයාට ඊට පස්සේ කුංචි. මම විදිහට තමයි මගේ ඇඳුම් ටික මම බෙදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම දන්නවා මෙන්න මේ ටික තමයි මම ගන්න ඕන. ඉන් එහාට මම කිසිම ඇඳුමක් මිලදී ගන්නේ නැහැ. එතකොට ඔයාලට පේනවා මම මේ හරි දාලා තියෙනවා. මේ අපේ දූටයි සෙට් එක පුතාටයි අනිත් පුතාට ඒ තුන් දෙනාට දැන් අරගෙන තියෙන්නේ. එතකොට මට ඒ තුන් දෙනාට ගන්න අවශ්‍ය නැහැ. නැත්නම් ඉතින් අපි දකින පොතේ මේක ලස්සනයි මිල අඩුයි එහෙම කියලා ගන්න පෙළඹෙනවනේ. ඉතින් මට එහෙම ගන්න අවශ්‍ය නැහැ. මම දැන් මේ තුන් දෙනාට අරගෙන තියෙන්නේ. එතකොට මට මේක අනවශ්‍ය වියදමක්.
ඊට පස්සේ මට ගන්න තියෙන්නේ අම්මගේ අම්මට, හස්බන්ඩ්ගේ අම්මට, ඊට පස්සේ මාමටයි පුංචිටයි විතර. එතකොට මම දන්නවා මට මෙන්න මේ ලිමිට් එක ඇතුලේ ගියොත් මේ ඇඳුම් ටික පර්චේස් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තියෙනවනේ ෆෘට්ස් කියන කොටස. ඒ කියන්නේ කෑම. දැන් මම මේ අවුරුදු මේසෙට හදන්නේ කෑම ටික තමයි මේ මම හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා, පරිප්පු කරි එකක් හදලා, චිකන් එකක් හදලා, බටර් මොචුවක් හදලා මේ රටකජුබදුමක් හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම බලනකොට දැන් මම ප්ලෑන් කරගත්තම හරිම ලේසි. අපි අනවශ්‍ය දේවල් වලට පෙළඹෙන්නේ නැහැ. කඩෙන් ගේන්න. දැන් බලන්න මේ රයිස් එක හදනකොට අපි ඊට කලින් සතිය කොහොමද එළවලු ගේනවනේ. ඉතින් අපිට පුළුවන් මේකෙන් මේ කැරට්, ලීක්ස් වගේ දේවල් මේක අයින් කරලා තියන්න පුළුවන්. මේ රයිස් එක හදන්න. ඉතින් සම්බහා සාමාන්‍යයෙන් ගෙදරට කිලෝ දෙක තුනක් ගේන එකෙන් අපිට කිලෝ එකක් පැත්තකට කරලා තියන්න පුළුවන් මේ දවස් වෙනුවෙන්. ඊට පස්සේ පරිප්පු කියන දේ තිබ්බොත් ගෙදරක තියෙනවනේ. ඉතින් පරිප්පු කිලෝ එකක් වගේ හදන්න නැහැනේ. ඉතින් ග්‍රෑම් 500ක් ඒ වගේ නේ නදන්නේ. ඉතින් අපිට පරිප්පු උනක් ගෙදර තියෙනවා. ඔන්න ඉතින් දැන් බටර් මොච් එකක් හදනවා නම් අපිට අලුතෙන් ගන්න තියෙන්නේ රතු ලුණු නැත්නම් රතු ලුණු ගන්න තියෙනවා. ඊට පස්සේ අර මීරිස් ඊට පස්සේ ඒකට අවශ්‍ය කුණු බඩු ටික ඒක කොහොමද ගෙදර තියෙන දේවල්. ඉතින් ඒකට අමුතුවෙන් ස්පෙෂල් දෙයක් නැහැ. මේ අම්මෝ දැන් ඉතින් බටර් මොච් එකක් හදන්න තියෙනවා කියලා. ඉතින් අමුතුවෙන් ස්පෙෂල් දෙයක් නැහැ. දැන් මේ පීනට් ඇදුමට අමුතුවෙන් මේ දේවල් ගේන දෙයක් නැහැ. මේ වැඩිපුර ඕන ගේන තියෙන්නේ පීනට් එක විතරයි. ඉතින් බලන්න ඉතින් මෙතන මට නම් මම දැන් හිතුවොත් මට ගේන තියෙන්නේ සම්බ විතරයි. සම්බහාල එකක් විතරයි මට ගේන්න තියෙන්නේ. ඉතින් දැන් එතනත් ලොකු ස්ට්‍රෙස් එකක් වෙන දෙයක් නැහැ කෑම මේසෙ හදනවා කියලා. මොකද දැන් අපි ඇත්තටම මේක හදන්නේ 14 වෙනිකට. 14 වෙනිකට හැදුවන් පස්සේ අපි මේක උදේ වරුවේ කාලා ඒ කියන්නේ ආහාර අනුභවය කරලා අපි ඇත්තටම ගෙදර ඉන්නේ නැහැනේ. එක්කෝ අම්මලා ගෙදර යනවා, එක්කෝ ස්නෑප්ලා ගෙදර යනවා, යාළුවෙක්ගේ ගෙදර යනවා. ඒ වගේ ඊට පස්සේ අපි එනකොට එක්කෝ රෑ වෙලා අපි පාටි එකකට ගිහිල්ලා ඒ වගේ තමයි අපි එන්නේ. ඉතින් ඇත්තටම එතන කෑම අපිට යෑමක් කරනවා. ඒක නිසා අවශ්‍ය පමණට හදා ගන්නකොට අපිට මේක අමුතුවෙන් ස්ට්‍රෙස් වෙන දෙයක් නෙමෙයි. ඉතින් බලන්න තමයි මේ කැවිලි. ඉතින් මම හිතන් ඉන්නවා ගෙදර පොපිස් ටිකක් හදන්න. ඊට පස්සේ ආස්ට්‍රේලියානු කඩෙන් ගේනවා, කේක් ගේනවා, කෙසෙල් ගේනවා. ඊට පස්සේ කිරිටොපි ටිකක් ගේනවා. ඉතින් මේකත් මහා ගොඩක් ගේන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ගෙදර ප්‍රමාණයට තමයි අරගෙන ඉන්නේ. වැඩිපුර අරගෙන ඉන්නේ මම කේක් විතරයි. කේක් අරගෙන එනවා. මොකද මේ අර අමුතරම කන්න දෙනවනේ. ඊට පස්සේ කොකිස් කොහොමත් හදනවනේ. ඊට පස්සේ ඒකට කෙසෙල් තියලා මේ එයාලට කැමරේසේ හදලා දෙනවා. ඊට පස්සේ අපිට ගෙවල් වලත් හම්බ වෙනවා නේද මේවා. කේක කැවිලි වර්ග ගෙවල් වලත් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ඒවත් තියන්න පුළුවන්. ඉතින් දැන් මේ කැවිලි වර්ග වලටත් අමුතුවෙන් ලොකුවට ස්ට්‍රෙස් වෙන දෙයක් නැහැ. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ හෝම් ඩෙකරේෂන්ස් කියන පැත්තට බලන්න. ඇත්තටම මම හරිය ආසයි මෙන්න මේ අලුත් අවුරුද්දට ගෙදර අලුත් කරන්න, ලස්සන කරන්න. ඉතින් මම ඉස්සර නම් ගොඩාක් වියදම් කරනවා මෙන්න මේ වැඩේට. නමුත් දැන් නම් හිතෙනවා ඒක හරි බොරු වැඩක් කියලා. මොකද මම කඩේට ගියාම ගෙදර shopping එහෙම ගියාම දැන් මේ ගෙදරට ලස්සන දෙයක් දැක්කොත් අනිවාර්යෙන්ම මම ඒක අරන් එනවා. ගාන හිතන්නේත් නැහැ. ඊට පස්සේ මේ කොච්චර ගෙනාවද කියලා හිතන්නේත් නැහැ. ගෙදර සමහර ටේන් දෙකක් විතර තියෙනවා. ඒත් ආයෙ උස්සගෙන එනවා. ඉතින් මම ඕන කුස්සියට තියෙන බඩු හිම දැන් 3-5 බෝතල් නම් මේ අවුරුද්ද තියෙන එක නෙමෙයි ඊළඟ අවුරුද්දට තව එකක් ගේනවා. ඉතින් ඇත්තට මේක හරි බොරු වැඩක්. මොකද අනවශ්‍ය ප්ලාස්ටික් නොගොඩ ගහනවා. මේ ඉතින් සල්ලිත් නාස්ති වෙනවනේ. ඉතින් දැන් මම ඒ ගැන හිතලා අවශ්‍යම දේවල් විතරයි ගේන්නේ. ඉතින් ඇත්තටම මේකට නම් මම ගොඩක් ආසයි. මොකද මම හිතන් ඉන්න මේ සැරේ ලිස්ට් කරගත්තා. මින් එහා නම් මං ආයි නම් ගේන්නේ නැහැ කියලා. ඉතින් ඉදලා මෙතන ඉදලකුයි කොස්සකුයි අනිවාර්යෙන් ඕනනේ. ඉතින් මම මේකටත් වෙන් කරලා තියෙන්නේ මේ රුපියල් 500යි. කියන්නේ එක බාණ්ඩයකට රුපියල් 500යි තමයි වෙන් කරලා තියෙන්නේ. ඉන් එහා මං හිතාගත්තා මේ ඊට වඩා මිල වැඩි වුණොත් නම් මං ගන්නෙ නැහැ. ඉස්සර නම් මං එහෙම කරේ නැහැ.
හිතේ හැටියට වියදම් කරා. ඒත් මං හිතුවා දැන් නම් එහෙම වියදම් කරන්නේ නැහැ. ඊට පස්සේ පාපිසි. ඇත්තටම පාපිසිත් මම හැම අවුරුද්දකම මාරු කරනවා. ලස්සන පාපිසි දෙකම මට පිස්සුවක් තියෙනවා. මං ඒවා ගෙදරට අරන් එනවා. නමුත් මම මේ සැරේ හිතාගත්තා මගේ අර කිචන් එක ළඟ තියෙනවා පාපිසි දෙකක්. ඒ දෙක විතරයි දැනට සවුත් වෙලා තියෙන්නේ. ඒ දෙක විතරයි අරන් එන්නේ. සාලෙට අරගෙන ඉන්නේ නැහැ කියලා මම හිතුවා. ඊට පස්සේ ඒකටත් මම වෙන් කරලා තියෙන රුපියල් 500යි. ඊට පස්සේ මේ ෆ්ලවර් වාස් එක. ඉතින් මේ ඇත්තටම අපිට පිස්සුවක් හැදෙනවනේ. ඇත්තට shopping ගියාම ලස්සන ෆ්ලවර් වාස් මල් එහෙම දැක්කම ඉතින් සේරම ගෙදර උස්සගෙන එනවා. ඉතින් ඔය ඉතින් දූවිලි බැඳෙනවා. ඉතින් ටික දවසක් යනකොට ඒක ඉතින් ආසාවක් නැහැ. ඉතින් මම ඉස්සර හිතුවා මෙන්න මේකට වෙන් කරලා තියෙන රුපියල් 1500යි. මම හිතාගත්තා 1500ට වැඩි වුණොත් මම කීයටවත් ගන්න නැහැ. 1500ට අඩු වුණොත් ගන්නවා. හැබැයි ඒක ක්වොලිටි නැත්නම් ඒ ගන්නෙ නැහැ කියලා. ඉතින් මේ ඒකටත් වෙන් කරලා තියෙන්නේ 1500. ඊට ෆ්ලෝ පේන්ට් එක. මේකට 3000ක් විතර යනවනේ. ඉතින් අපේ ගෙදර මුළු ගෙදරම ටයිල් කරලා තියෙන්නේ. ඒ වුණාට වටේ පේමන්ට් තියෙනවනේ. ඒවා මේ ගිය අවුරුද්දේ ගාපු ෆ්ලෝ පේන්ට් එක දැන් ඉතින් අර පොතු ගැලවිලා වගේ ගිහිල්ලා. දැන් මම ඒකට නම් වියදම් කරනවා. ටිකක් හොඳ තත් එකක් ගාන නිසා ඒකට වියදම් කරනවා. ඊට පස්සේ බාත්රූම් කර්ටන් එකට ඒකට මම වෙන් කරලා තියෙන රුපියල් 2000ක් වගේ. ඉතින් ඒ කර්ටන් එක අපි හැමදාම නිතරම යන තැන ඉතින් ඇහැ ගැටෙනවා වැඩි ඒකට. ඉතින් ඒක නම් මම හිතන් ඉන්නවා වෙනස් කරන්න. ඒක මම හැම අවුරුද්දෙම වෙනස් කරනවා. ඉතින් ඒක නම් වෙනස් කරනවා. ඒකට ඉතින් වියදම් කරාට පාඩු නෑ. ඒකටත් රුපියල් 2000ක් තමයි මම මේ වෙන් කරලා තියෙන්නේ. මොකද අර යාර 3ක් ඒ වගේ තියෙනවනේ රුපියල් 1000යි අන්න ඒ වගේ තැනකට මේ ෂොප් එකකට ගිහිල්ලා ඒ වගේ අරගෙන මම මහන්න දෙන්න තමයි මේ සැරේ හිතාගෙන ඉන්නේ. පොට්ස් කියලා කියන්නේ මල් පෝච්චි. මල් පෝච්චි අර අපි ගෙදරට ගන්නවනේ ගෑස් වලන් ඒ වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් වලට තමයි මේ 1000 වෙන් කරලා තියෙන්නේ. මොකද ඒක චාරිත්‍රයක් නේ අලුත් වලන් ගන්න එක. ඉතින් ඒක නිසා ඒකට රුපියල් 1000ක් වෙන් කරලා තියෙනවා. මං හිතාගත්තා මේකෙන් පිට නම් මං කීයටවත් වියදම් කරන්නේ නැහැ කියලා. මේ බලන්න මේ පාපිස දෙක නම් මම හොන් තත්ත්වයේ තියෙනවා. මේකට මං අලුත් එකක් ගේන්නේ නැහැ. මේ ඊට පස්සේ මේ තියෙන කිචන් එකේ පාපිසි දෙක මේකට නම් ටිකක් දුර්වර්ණ වෙලා ටිකක් කැඩිලා වගේ මේ ඒක නිසා මම මේකට මේ දෙක තමයි අලුතෙන් ගන්න හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් ඊළඟ කොටස තමයි මේ කසින්ස් කියලා තියෙන්නේ. ඉතින් මේ කසින්ස් කියලා කියන්නේ මගේ මේ නෑදෑයෝ ගෙවල් වල යන එක තමයි මම මේ දාගෙන තියෙන්නේ. ඇත්තටම මෙතනදී අපිට නම් 14 වෙනිදා අවුරුද්ද ගත්තොත් අපිට ගෙවල් 10කට විතර යන්න තියෙනවා. ඉතින් ඇත්තටම මේ එහෙම යනකොට අපිට සමහර විට සමහර අතුපසු වෙන්න පුළුවන්, සමහර දේවල් ගෙනියන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් ඒ කඩේ අපි හිතන දේවල් නැති වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම වඩා හොඳ මම හැමදාම ප්‍රයෝජනවත් දේවල් ටිකක් තමයි අරගෙන යන්නේ. මේ ඉතින් ඒක නිසා මම මේ සැරේ හිතුවා මෙන්න මේ ටික අරගෙන යන ඒ ගෙවල් 10ට යනකොට. ඉතින් සීනි හැම ගෙදරකටම අත්‍යවශ්‍ය වෙනවනේ. ඉතින් මෙතන සීනි කිලෝ 2ක් තියෙනවා, සුපර් ක්‍රීම් කැකර් එකක් තියෙනවා. ඉන්දියාප්ප පිටි අර ලොකු කිලෝ එකේ පැකට් එක. ඒක ඉතින් ප්‍රයෝජනවත්නේ. ඒක තියෙනවා. නූඩල්ස් කිලෝ එකේ පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ සන්ලයිට් ඩිටර්ජන්ට් පවුඩර් එකක් තියෙනවා කිලෝ එකේ. ඊට පස්සේ පොඩි බබාලින් තැන රිට්ස්බරි අර ලොකු චොක්ලට් එකක්. ඉතින් මට හරිම ලේසි මේ ටික හස්බන්ඩ්ට කිව්වම ඒක කඩේකින් තොවස් වෙළඳසැලකින් වගේ අපිට ගත්තම ටිකක් මේ අතටත් ගාණක් ඉතුරු වෙනවා. නැත්තම් ඉතින් හැම තැනම සුපර් මාකට් වල බැහැ යන්න ගිහිල්ලා අපේ කාලෙත් මේ නිකන් නාස්ති වෙනවා. ඊට වඩා සමහරකට අපි හිතන් යන ප්‍රයිස් එකට නැති වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අපි යන හැම තැනම බබාලත් බහිනවනේ. ඉතින් තව වියදමක් ඇඩ් වෙනවා. එයාලත් අපේ පස්සෙන් මේ ෂොප් එකට යන්න ගියන් පස්සේ. ඉතින් අපි හිතමු දැන් මේ බඩු ටිකට අපිට යන රුපියල් 1500ක් කියලා. ඉතින් එයාලා ගියත් අපිට තව රුපියල් 500ක් විතර ඇඩ් වෙනවා. ඉතින් ඊට වැඩිය හොඳයි මේක අවුරුද්දට කලින් මම ගෙනල්ලා මේ ගෙවල් 10ට යන පාර්සල් ටික වෙනම හදලා තියෙනවා. ඉතින් එතකොට තියෙන්නේ අපිට ඒක අරගෙන යන්න විතරයිනේ. ආයෙත් ෂොප් වලට යන්න, මේ ෆුඩ් සිටියට යන්න, ආයෙත් මේ වාහනයෙන් බහින්න හිම අවශ්‍ය නැහැනේ. ඉතින් මේක කළමනාකරණය කරගත්තයින් පස්සේ අපිට යන්න පුළුවන් ගමන කිසිම කරදරයක් නැතිව.
ඉතින් මම හිතනවා මෙන්න මේ ටික ඉතින් ගෙදරකට ඉතින් අත්‍යවශ්‍ය දේවල්. ඉතින් මම මෙතන තියෙන්නේ දාලා මේක නම් මේ මම හැම අවුරුද්දෙම මේ හස්බන්ඩ් අක්කලාට එයාලට තෑගි දෙනවා. ඉතින් මේ මේසෙට දැන් මට තාම හිතා ගන්න බෑ මම මොකද්ද දෙන්නේ කියලා. තාම හිතුවේ නැහැ. මම ඒකයි චුට්ටක් එතන ඉඩ ඉතුරු කරලා තිව්වේ. ඉතින් දැන් කිට්ටු කළා මේ 12 13 වගේ කිට්ටු කළා මොනවා හරි හිතලා shopping යනකොට එයාලටත් මොනවා හරි ටිකක් ගන්නවා. මෙන්න මෙතන ඔයාලට පේන ඇති මෙතන මම මේ මනී කියලා කොටසක් වෙන් කරගෙන තියෙනවා. ඇත්තටම මේ මනී කියන කොටස වෙන් කරගත්තේ මේ අර අපි කියන අවුරුදු ගණඳුණු කියලා. ඉතින් ගෙදරට ගියන් පස්සේ අවුරුදු චාරිත්‍ර කරනකොට මගේ පවුලේ කෙන මගේ අම්මා තාත්තා නාන්ගේ ඉන්නවා හස්බන්ඩ්ගේ අම්මා ඉන්නවා. ඊට පස්සේ මේ අපේ නාන්ගේගේ බබාලා ඉන්නවා. එයාලට තමයි මේ ගිෆ්ට්ස් කියලා කියන්නේ. මම මොනවා හරි චූටි දේවල් ටිකක් එයාලටත් හැම අවුරුද්දෙම ගන්නවා. ඉතින් මේ ෆැමිලි එකේ අපි හස්බන්ඩ් තමයි ඉතින් ගිහිල්ලා ගණඳුණු කරන්නේ. ඉතින් එයා ඒක නියමිත මුදලක් තියෙනවා හැම අවුරුද්දෙම අපි ඒගොල්ලන්ට ඒ වෙලාවට දෙන. ඉතින් මේ ඒකටත් අපි ගාණක් මෙතනින් වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ බලන්න මෙතන තියෙන මම ෆෘට්ස් කියලා දාලා තියෙන අර කෑම මේසෙට අපි පළතුරු තියනවනේ. ඉතින් මේ සැරේ බලන්න දොඩම් ඊට පස්සේ මේ මොනවා මෙලන් කොප් මේ කොමඩු මේ අනාසි මේ ගස් ලැබු මේ එතන පළතුරු වලින් මේ පළතුරු කඩේට ගියන් පස්සේ එතන තියනවනේ මේ හොඳ තත්ත්වේවා මේ දැන් අපි හිතමු අපි දොඩම් ගන්න ගියා කියලා අපි හිතමු එතන තිබුණ නැහැ හොඳ ඒවා තිබුණ නැත්නම් තව තැනකට යන්නවනේ රස්තියාදු වෙන්නේ. ඉතින් එතකොට මම දොඩම් අතරලා දානවා. ඊට පස්සේ එතන තියෙන මොනවා හරි මෙන්න මෙතන හිතාගත්තා මොනවද ගන්න පළතුරු කියලා. ඊට පස්සේ මෙතනින් පළතුරු දෙකක් තුනක් වගේ ගන්නවා. මොකද ඒක අර කෑම මේසෙට පිරලා තියෙනවනේ මේ ලස්සනට බබාලත් ආසයි. ඉතින් එයාලත් කන්නත් ආසයි. ඊට පස්සේ ඒකට මේ අයිස්ක්‍රීම් එක තමයි ගේන්න හිතන් ඉන්නේ. ඉතින් මම වෙනදා පුඩින් හදනවා. ඊට පස්සේ මේ මොනවද ජෙලි එකක් හදනවා. ඇත්තටම ඉතින් මේව කන්නේ නැහැ අපි මේ දැන් මේ ටික අවුරුදු මේසේ තියලා ඊට පස්සේ කරන්නේ ඇවිදින එකනේ. මේ ඇවිදලා හවසටනකොට ඇත්තටම හැමතැනින්ම මේ අපි කෑම කාලා ඩෙසර්ට් වර්ග කාලා මේ ඊට පස්සේ ගෙදර තියෙන දේ ඇත්තටම අප තියනවා. මට හැම අවුරුද්දකම මේක වුණා. මේ අපි 13 14 15 16 ඒ ටිකේම ඇවිදිනවා. මොකද හස්බන්ඩ් නිවාඩු නැහැනේ. ඊට පස්සේ ඉඳලා එයා නිවාඩු යනවනේ. ඊට පස්සේ මේව ඇත්තටම ගෙදර ඉතුරු වෙනවා. ඉතින් තේරුමක් නැහැ. ඉතින් මේ සැරේ මම හිතුවා මේ පළතුරුත් එක්ක අයිස්ක්‍රීම් එක විතරයි ගේන්නේ කියලා. එතකොට මට අර ජෙලි පුඩින් වලට යන වියදම මේ සැරේ නැහැ. ඉතින් මේ ඉස්සරහට එන සිංහල අලුත් අවුරුද්ද කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාලට ලස්සනට සමරන්න වෙන්න කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වුණු ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ඉතින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පවුලේ අයත් එක්ක හැමදාම සතුටින් ඉන්න වාසනාව ශක්තිය ධෛර්යය ඔයාලට ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.